මේ අයිසේ තවස කියන්නේ දැන් තවසෙත් එක මම මේ තවසේ නිදිමත ඉවරනකම් මෙතනලා ඉන්න ඕන තවසේ. ආ? නෑ මං කිව්වේ ඒක සර් මේ මට ඇත්තටම නිදිමතක් කියනවා සර් මේ. නිදිමත එනවනේ තවසේ ගෙදරට බුදි ගන්න බෑ මේ රස්සා පැත්තකට දාලා. තවස මාර්ග මිනිස්සුන් අමාරු දාන්නේ මෙහෙම. පුරුදු වෙන්න වාහන පදිනවා. පුරුදු වෙන කියන තා කිලෝමීටර් 3න් තියෙන්නේ. ඒ 3 යන්න ඕන ටක් ගාලා මට ඉක්මනට යන්න ටක් ගාලා. යන්න පුළුවන් නම් මම යනවා. ඕක මේ සර් මේ වීඩියෝ කරා කියලා වැඩක් නෑ. වීඩියෝ කරන තමයි තියෙන්නේ. මොකද තවසත් එක ඇත්තටම තවසලා මේ වීඩියෝ කල් මම දානවා මේ Facebook එකට. තවසලා වගේ උන්ට කොහම බුදි ගෙදරම බුදි ගත්තා තමයි දෙන්න හොඳේ. මගේ තියෙන හොඳ ඉඳ තමයි මං මේ වාහනේ අයින් කරලා තමයි මට නිදිමතයි සර්. ඔයාලට පරක් වෙනවනේ සර් මං ගෝනේ වෙන එකක යන්න කියලා. වෙන එක කියන්නේ ආයිස මේ තවස කියන්න ඕනේ නෑ මට. මම තවස කියන මට මේ කිලෝමීටර් 10ක් ආව ත්‍රිවිධ 10 කියන්නද? කිලෝමීටර් 10ක මම අපිට එහෙම වෙන්නේ නෑ මේ අද නිදිමතක් ආවම මම විනාඩි 5ක් ඉන්න කියලා. යකෝ මාර කතාවල් මේ තවසලා කියන්නේ. දැන් දැක්කනේ සර් අතන වංගු දෙකම ගනිද්දි පොඩ්ඩක් ඇස් බියාලා කොහෙද කොතනද? ඒක තමයි එච්චර බ්‍රේක් පාරක් ගාලා සර් හිටියේ වෙනම ලෝකේනේ. හෙඩ්සෙට් එකයි ෆෝන් එකයි කණේ ගාගෙන ඔළුව ගාගෙන සර් වෙනම ලෝකේ. මේ ගහන මට මේ කිලෝමීටර් 3 යන්න ඕන ටක් ගාලා ගිහින් දානවා මේ තවසේ බුදි යනවා එතෙන්ට ඕන විදියට මම ගිහින් දාලා ඉවරලා. මට යන්න වැස මට යනකොට දැන් මේ නිදිමත පොඩ්ඩක් නිදිමතගේ මාර කතා තවසලා මේ අදිසිය කොහොමද ගමනක් යනවා තවසලා දෙක? සර්ගේ ජීවිතේත් අනතුරේ මගේ ජීවිතේ තමයි පාරින් ඉන්න මිනිසුන්ගේ ජීවිතේත් අනතුරේනේ. දැන් මෙහෙම ගියොත් එහෙම. හරියට මට නිදිමතේ වාහනේ අරන් යන්න කියලා. දැන් තවසලා කිලෝමීටර් 3 යන්න බෑ. තවස කියන්නේ එහෙමද? යන්න පුළුවන් සර් ඉපසට පරක් වෙන්නේ නැත්නම් අපි විනාඩි 5ක් 6ක් සර් කෑ ගන්න තියෙනවා. මේ මාර කතාවනේ තවස කියන්නේ විනාඩි 5ක් ආයි මෙතනලා ඉන්නද මම තව ඈ? තවස නිදිමත ඉවර මෙතනලා ඉන්නද තවසත් එක ඇවිල්ලා. තවස තයින් රකින්නද ඔය මෙතනට ආයෙම? නෑ ඉතින් එන සර් බහැලා වෙන එකක් දාන්න. බහැලා වෙන එකක් දාගන්න. දැන් මම ගානක කරන උතන. ICTI. මම රුපියල් 200ක් දෙනවා තවස රුපියල් 200ක්. 200ක් කියන්නේ දැන් කිලෝමීටර් 8කට වැඩි ආවා. 8 නෙමෙයි 16ක් ආව මට කරන්න දෙන්න ආයිසේ. මම අද දැන් ගිහින් දැම්මේ නැත්ත. හරිද? මම රුපියල් 200ක් කරන් දෙන්න තවසේ. කැමති නම් කරන්න නැත්නම් ඒක තවසේ නිකන් ඉන්නවා. හරි අනිත් එක මම මේ වීඩියෝ කරලා ඔක දානවා Facebook එකට. මොකද තවසලා වගේ අයත් එක්ක මිනිස්සු තවස ගිහිල්ලා විඳින දුක, අපා දුක. හරිද? අපා දුකක් කියන්නේ මොකද්ද? සර්ගේ ජීවිතය ආරක්ෂා කරන්න. මගේ ජීවිතේ මේ මට මේ කිලෝමීටර් 3 ඕන කෙනෙක්ට එන්න පුළුවන් කියලා නීතියක් තියෙනවා. නිදිමතක් ආවොත් පොඩ වාහනේ අයින් කරලා අයින් කරලා නවත්ත ගන්න ඕනේ නේද? ගෙදරට වෙලා ඉන්න තවසට මාරකට තවස කියන්නේ.